වඳින්න යන ගොඩක් පැතිබඳුන් මෙම ස්ථානයට ඇවිදිලා පුද පූජා පවත්වලා යනවා වනසතුන්ගෙන් කිසිම කරදරයක් වෙන්න එපා කියලා. මොකද බුත්තල හරහා යන ගමන් මාර්ගය තුල අලි, කොටි ඒ වගේ වනසත්තු ගොඩක් පිරීලා ඉන්නවා. මොකද ඒ දෙපැත්තේ කරන්ට් වෙටක් ගහලා නැති නිසා. ඉතින් කිසිම කරදරයක් නැතුව දෙවියන් වැඳ පුදා ගන්න යන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඔකද දේවාලය පිළිබඳ පුරාවෘත්ත කතා ගොඩක් තියෙනවා. ඒ අතරින් අපිට අහන්න හම්බුණු කතාවක් තමයි කතරගම දෙවියන් මුලින්ම ආවේ ඔකද මුහුදු වෙරළට කියන දේ. වල්ලි කියන වැදුතරුණිය සොයාගෙන පැමිණි කතරගම දෙවියෝ මුලින්ම ඇය පිළිබඳ දෙමළ භාෂාව කතා කරන පිරිසකගෙන් අදහස් විමසුවත් ඔවුන් නිවැරදිව පිළිතුරු ලබා දීලා නැහැ. පසුව සිංහල භාෂාව කතා කරන මුහුදු වැද්දන්ගෙන් තොරතුරු අහලා තියෙනවා. ඔවුන් ස්කන්ද කුමාරයාට ඒ ගමන් මාර්ගය පෙන්නලා උදව් කළා කියලා කියනවා. මෙන්න මෙතනදි තමයි කතරගම පාදයාත්‍රාවේ පසුබිම් කතාව නිර්මාණය වෙන්නේ. කතරගම දෙවියන් තමන් කවුද කියන දේ ඔප්පු කළාට පස්සේ තමන්ට උදව් නොකළ නිසා දෙමළ භාෂාව කතා කරන පිරිසට දඬුවමක් වශයෙන් පාගමනින් පැමිණ තමන්ව වැඳ පුදා ගන්න කියලා අණ කරලා තියෙනවා. එදා ඉඳන් ශතවර්ෂ ගණනාවක් තිස්සේ දහස් ගණනක් දෙමිළ ජනතාව කතරගම දෙවියන් වැඳ පුදා ගන්න ඉතාමත් භක්තිමත්ව පාගමනින් කතරගමට එනවා. ඒ එන අතරමඟ තමයි මේ ඔකන දේවාලය පිහිටලා තියෙන්නේ. බොහෝ හාස්කම් ඇති තැනක් විදිහට තමයි මේ දේවාල පරිශ්‍රය සැලකෙන්නේ. දෙමළ සිංහල වෙනසක් නැතිව බැතිබඳුන් මෙතනට පැමිණෙනවා. සතියාන්ත දිනවල නම් විශාල බැතිමතුන් ප්‍රමාණයක් මේ ස්ථානයේ දැක ගන්න පුළුවන්. තේවාවාර 3ක් ඔස්සේ පූජාවන් පවත්වනවා. උදේ 6 පූජාව, දහවල් 12 පූජාව වගේම සවස 6 පූජාවත් පවත්වනවා. නැගෙනහිර පැත්තේ සංචාරය කරනවා නම් අනිවාර්යෙන්ම ඔකල දේවාලයේ වැඳ පුදා ගන්නත් අමතක කරන්න එපා. ඔකල දේවාලයේ වැඳ පුදා ගැනීමෙන් පස්සේ ඔකල දේවාලයේ පිටිපස්සේ තියෙනවා පානම වෙරළ තීරය. මේ පානම වෙරළ තීරය ගැන ගොඩක් පුරාවෘත්ත කතා තියෙනවා. කතරගම දෙවියන් මුලින්ම ලංකාවට ඇවිදින් ගොඩ බහින්නේ මේ පානම වෙරළ තීරයෙන් කියලා කියනවා. පානම වෙරළ තීරයට ඔකද වෙරළ තීරය කියලත් අපි හඳුන්වනවා. උන්වහන්සේ පැමිණි බෝට්ටුව මේ පානම වෙරළ තීරේ ගලක් බවට පත් කරලා තියෙනවා කියලා තමයි කියන්නේ. ශක්‍ර දේවේන්ද්‍රයන්න් විසින් වැද්දන් විසින් මේ බෝට්ටුව විනාශ කිරීමට යෑමේදී මුණින් අත හරවා එය ගලක් බවට පත් කරා කියලා පුරාවෘත්ත කතාවල තියෙනවා. අදටත් ඒ බෝට්ටුව ගලක් බවට පත් කරපු විදිහටම තියෙනවා කියලා තමයි කියන්නේ. ඒ බෝට්ටුව මේ ස්ථානයේ දැක බලා ගන්නටත් පුළුවන්. ඔයාලට ඔය ඈතින් පේන්නේ ශක්‍ර දේවේන්ද්‍රයන්න් විසින් කතරගම දෙවියන් පැමිණියා කියලා විශ්වාස කරන බෝට්ටුව ගලක් බවට පත් කරපු ස්ථානය. පොඩි බෝට්ටුවක හැඩයක් ඒ ස්ථානයේ පේන්න තියෙනවා. ඔයාලට පේනවා ඇති මේ තියෙන්නේ ශක්‍ර දේවේන්ද්‍රයන්න් විසින් කතරගම දෙවියන් ලංකාවට ආවට පස්සේ ආපු බෝට්ටුව ගලක් බවට පත් කරපු ආකාරය. ඒ වගේම මෙතන තවත් විශේෂ තැනක් තියෙනවා. ඒ තමයි ප්‍රාර්ථනා ගල. මේ ස්ථානයේ තමයි කතරගම දෙවියනුයි ගණ දෙවියනුයි කුඩා කාලයේ සෙල්ලම් කරා කියලා කියන්නේ. කතරගම දෙවියනුයි ගණ දෙවියනුයි කියන්නේ සහෝදරයන් විශ්වාස කරන්නේ.
ඔයාලට ඔය ඈතින් පේන්නේ ප්‍රාර්ථනා ගල. එතන ගොඩක් කෙනෙක් ඇවිදිල්ලා ඒ ත්‍රිශූල ගාව ගල් තියලා ගලක් අරගෙන ප්‍රාර්ථනාවක් කරලා එතනින් ඒ ගල තැන්පත් කරලා යනවා. එතකොට ඒ අය කරපු ප්‍රාර්ථනාව ඉෂ්ට වෙනවයි කියලා ඒ මිනිස්සු විශ්වාස කරනවා. මෙතන තමයි කතරගම දෙවියොයි ගණ දෙවියොයි කුඩාකාට සෙල්ලම් කරා කියලා කියන්නේ. පසු කාලීන මේ ස්ථානයේ මිනිස්සු ප්‍රාර්ථනා ගල කියලා හඳුන්වනවා.